ඉතින් ඔය හදිසි නීතිය තියෙනකොට සමාජ මාධ්‍ය ජනාධිපතිතුමාගේ හිතර දෙන්න වචනයක් කියපු කෙනෙක්ව කුදලගෙන ගිහලා හිරේ දාන්න පුළුවන් නම් ඇයි ආපදා තත්ත්වයේ යටතේ අර පස්කන්දක් නාය ගිහිල්ලා අසීමිත ජල කඳක් ඇවිල්ලා නැති වෙන ජීවිතේ බේරගන්න ඒ ආකාරයට ඔබට ක්‍රියාත්මක වෙන්න බැරි වුණේ කියලා ඔබ පොඩ්ඩක් හිතන්න. තවදුරටත් ඔබ ඉදිරිපත් කරපු අයවැය ලේඛනය වළංගුද නැද්ද කියන කාරණේ අපිට තියෙනවා. ආණ්ඩුව පාර්ශවයෙන්ම කියනවා ඩොලර් බිලියන 6ක 7ක ප්‍රමාණයක හානියක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ආණ්ඩුව පැත්තෙනුත් ජනාධිපති අරමුදලෙන් යම් මුදලක් දෙන්න කතා කරනවා. තවත් පැත්තකින් ගෙවල් වලට සුද්ධ පවිත්‍ර ගන්න යම් මුදලක් දෙන්න කතා කරනවා. මේ හොඳ කාරණා. හැබැයි මේ සඳහා මුහුණ දෙන්න පුළුවන් ජාතික වැඩපිළිවෙලක් එක්ක මේ අයවැය ලේඛනය නැවත සකස් කළ යුතුයි නැත්නම් නැවත රිවයිස් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. IMF එකත් දෙක සාකච්ඡා කරන්න. මේ තියෙන බදු ක්‍රමය ඇතුලේ මේ ව්‍යවසායකයෝ ව්‍යාපාරිකයෝ මහජනතාව ගම් වතුර නායම් වලට මුහුණ දීලා ගරු සභාපතිතුමා ආය වතාවක් IMF එකත් එක්ක තියෙන මේ කන්ඩිෂන් එක අසීමිත බදු බරකට යට වෙනවා නම් ඔවුන්ගේ ජීවිතේ නැවත ගොඩනගා ගැනීමේ මහා දෙවන්ත අපහසුතාවයකට මුහුණ දෙන්න වෙනවා. ඔබට දේශපාලනික වශයෙන් පහුගිය ආණ්ඩු කරන විවේචන ඇති. හැබැයි 2020 මෙවැනිම කුණාටුවක් ලංකාවට එනවා කියලා දැනුම් දුන්නම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ඒකට මුහුණ දෙන්න සූදානම් වෙච්ච ආකාරය පිළිබඳව පොඩ්ඩක් අධ්‍යයනය කරන්න. ඒවයින් හොඳ දේවල් ගත්තා කියන එක වැරද්දක් නෙවෙයි. ආණ්ඩුවේ ඇමතිවරු කියනවා හදිසි නීතිය ඇතුලේ ක්‍රියාත්මක වෙන්න ඕනේ ආකාරය. ඇයි බැරි උනේ ජීවිත ටික බේරගන්න? ජනාධිපතිවරයාගේ හිතරේ දෙන්න කියන කෙනෙක්ව අල්ලගෙන කියලා හිරේ දාන්න පුළුවන්. ඒකට ආණ්ඩුව ලෑස්ති. ඒකට ඇමතිවරු උපදෙස් දෙනවා. කරන විදිය. හැබැයි ඇයි ඔබට බැරි උනේ? ඇයි ඔබට බැරි උනේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත බේරගන්න? ඇයි ඔබට බැරි උනේ? ඒ ගැන ඔබ තමුන්නාසලා කල්පනා කරන්න කියන ඉල්ලීම අපි කරනවා. ඉතින් අපි දේශපාලනය මේක අපිට අදාළ නැහැ. අපි මේකේ හරි කවුද වැරදි කවුද වක්කීම් පැහැර හැරියේ අපි පස්සේ කතා කරමු. හැබැයි අදත් අපි ඔබෙන් ඉල්ලන්නේ කරුණා කරලා මේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්න, දේපොළ ආරක්ෂා කරන්න, ඔවුන්ගේ තුන් වේල කන්න දෙන්න. මේ අස්සන් බත් පැකට්ටයක් දීලා අස්සනක් ගහ ගන්න සංස්කෘතියෙන් අයින් වෙන්න පොඩ්ඩක් දැන්වත්. බත් පැකට්ටයක් දීලා කරු සභාපතිතුමා අස්සනක් ගහන් එනවා. ඒ තත්ත්වෙන් අයින් වෙන්න. මේ ලුණු ටිකටයි අලගෙඩියටයි නිලධාරීන්ගේ පස්සේ එළවෙන එක නවත්තන්න. කළා මේ මිනිස්සුන්ට තුන් වේල කන්න දීලා නැවත වතාවක් ව්‍යවසායකයෝ ටික වැඩ ටික පටන් ගන්න. ගම්බිම් වලට යන ස්පිතාල වලට බෙහෙත් එක දීලා ඒ ජනතාව යථා තත්ත්වයට ගෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීම අපි කරනවා. News Hub, peopleizing the news.